කෙනෙකුට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම උපදෙස් මොකක්ද? ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට දෙන්න හොඳම උපදේශය තමයි තමන් තෝරගන්න ඕනේ තමන් ආසම දේ. ඒක තමන් දන්නේ දේ. තමන් නොදන්න දෙයකට කෙනෙක් ආස වෙන්නේ නැහැ. ඉතින් තමන් ආසම දේ තෝරගත්තම තමන් දන්න දේ තෝරගත්තම එයාට ඒ ගමන යම් පහසුයි. කලින් කිව්වා වගේ ව්‍යාපාරي ඉබේ දියුණු වෙන්න දෙන්න ඕන. ව්‍යාපාරي දියුණු කරන්න හොඳ නැහැ. ව්‍යාපාරي දියුණු කරනවා කියන එකේ තේරුම අපි මේ මාසේ ව්‍යාපාරය පටන් ගත්තා. ඊළඟ මාසේ රුපියල් ලක්ෂ 25ක තියක ලෝන් එකක් දානවා. ලෝන් එකක් දාලා බිල්ඩින් එක හදනවා. ලෝන් එකක් දාලා අපි බඩු ගේනවා. තව ලෝන් එකක් දාලා වාහනයක් ගන්නවා. ඒක ව්‍යාපාරයේ තුලින් උපයන සල්ලි වලින් කරන වැඩක් නෙමෙයි. ව්‍යාපාරය කුඩාවට පටන් අරගෙන ව්‍යාපාරය තුලින් සොයා ගන්න මුදල් වලින්ම ව්‍යාපාරයට ආයෝජනය කරලා ඒක දියුණු කරගෙන යාම තමයි ව්‍යාපාරය දියුණු වෙන්න ආරනවා කියන එක. බලෙන් දියුණු කරනවා කියන එක තමයි අර ක්‍රමය. ඒකයි දියුණු වෙන්න ආරින එකයි දියුණු කිරීමේ තියෙන පැහැදිලි වෙනස. දියුණු කරන්න උත්සාහ කරන හැම අවස්ථාවකම බොහෝ වෙලාවට වැටෙනවා. දියුණු වෙන්න ආරින එක අත්දැකීම තුලින් තමයි වෙන්නේ. මං හිතන්නේ ලෝකෙින් හැම ව්‍යාපාරිකයෙක්ම ව්‍යාපාරي ඉබේ දියුණු වෙන්න ඇරිය අය. තරම් මට්ටමක් පැන්නට පස්සේ අපිට පුළුවන් අර යන ප්‍රමාණය වේගය මදි නිසා දියුණු කරන්න. එතකොට අපි ඒ සුසුකමට ඇවිල්ලා ඉවරයි. පරිණතභාවය ලැබලා ඉවරයි.